ආදරණීය ගෞරවනීය සදහවතුනි, මා ගෞරවනීය ස්වාමීන් වහන්සේ, බුදුදහමත් නිර්මාණය වෙලා තිබෙන්නේ මනස පදනම් කරගෙන. ඉස්ලාම් දහම නිර්මාණය වෙලා තිබෙන්නේ මනස පදනම් කරගෙන. කිතුණු දහම නිර්මාණය වෙලා තිබෙන්නේ මනස පදනම් කරගෙන. සියලුම ශාස්ත්‍රු වහන්සේලා ආගමික නායකතුමන්ලා උත්සාහ කරන්නේ මිනිසාගේ මනස හදන්නට. කොහොමද බුදුන් වහන්සේ දේශනා කළේ? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උන්වහන්සේ දේශනා කළේ මේක තමයි. තමන්ගේ ජීවිත කාලය පුරාවටම මිනිස්සුන්ගේ හදවත් පාරිශුද්ධත්වයට පත් කරමින්, වැරදි කරන පුද්ගලයන්ගේ වැරදි හෙලා දකිමින්, පුද්ගලයාව හෙලා නොදකිමින් ඔහුට ආදරය කළා. මිනිසෙක් වැරද්දක් කරනවා නම් අපි විවේචනය කළ යුත්තේ වැරද්ද පමණයි, මිනිසාව නෙවෙයි. එනිසා ආදරණීය ගෞරවනීය සදහවතුනි, මෙන්න මේ බුදුන් වහන්සේගේ ගාථාව, ඒ ධර්මතාවය සියලු දෙනාම යහපත් වෙන්නට ඕන. සියලු දෙනාම නිදුක් නිරෝගී වෙන්නට ඕන. උන්වහන්සේ එක් කණ්ඩායමකට පමණක් දේශනා කළේ නෑ. සියලුම බෞද්ධයින් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා උන්වහන්සේ දේශනා කළේ නෑ. සියලුම මිනිස්සු, සියලුම මානවයෝ, එතුළ මුස්ලිම් අයත් ඉන්නවා, බෞද්ධ අයත් ඉන්නවා, කතෝලික අයත් ඉන්නවා. හැම කෙනාම යහපත් වෙන්නට කියලා උන්වහන්සේ දේශනා කළා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කොහොමද දේශනා කළේ? ඉර්හමු මන් ෆිල් අර්දි යර්හමු මන් ෆිස් සමා. මොකද උන්වහන්සේ කිව්වේ? සියලු දෙනාටම ආදරය කරන්න. සියලුම මුස්ලිම් වරුන්ට ආදරය කරන්න කියලා උන්වහන්සේ වෙනම වේද කරලා වර්ග කරලා ගත්තේ නැහැ. උන්වහන්සේගේ දේශනාවේ යථාර්ථය ඉර්හමු මන් ෆිල් අර්ද්. මහ පොළවේ ජීවත් වෙන සියලු දෙනාටම ආදරය කරන්න. යර්හමු මන් ෆිස් සමා. එවිට ਸਰව බලධාරියාණන් ඔබට ආදරය කරයි කියලා උන්වහන්සේ දේශනා කළේ. ඒ වගේම තමයි ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ජීවත් වෙන සියලු දෙනාටම ප්‍රේම කරන්න, වෛර නොකරන්න. නහි වේරේන වේරාණි සම්මන්තිජ කුජාචනං. වෛරයෙන් කවදාවත් වෛරය පිරිමහන්න බෑ. වෛරය පිරිමහ යුත්තේ අවෛරයෙන් කියන එකත් බුදු වහන්සේ දේශනා කළා. එනිසා ආදරණීය ගෞරවනීය සදහවතුනි, මේ සියල්ලක්ම මේ මනසේ තැන්පත් කරන්නට ඕනේ. මේ මනස තුල කාරණා දෙකක් තිබෙනවා. යහපතක් තියෙනවා, අයහපතක් තියෙනවා. යහපත තුරන් කරමින් අයහපත ජීවමාන කරන්නට තමා ශාස්ත්‍රූ වහන්සේලා මෙලොවට වැඩම කළේ. එනිසා මේ යහපත් භාවයට හරහට තිබෙන එකම කාරණාව මොකද්ද? ලෞකික තණ්හාව. ලෞකික තණ්හාව, ලෞකික ආශාව. මෙන්න මේක තමයි මිනිස්සු වරද්දගත්ත තැන. මගේ මගේ කියලා හැම දෙයක්ම Taman සතු කරගන්නට මේ කරන අරගලය. හැම දෙයක්ම මට ඕනයි කියන මේ අරගලය. ඒගොල්ලන්ට එපා, අපිට ඕනයි කියන මේ අරගලය. මේක මානව හිතවාදයට සුදුසු නැtei කියලා සියලුම ශාස්ත්‍ර වහන්සේලා දේශනා කළා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙන්න මෙහෙම සරලව ප්‍රශ්න කරා. අල්ලක යබන ආදම් මින් මාලික්. මගේ 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 කියලා රණ්ඩු කරන, අරගල කරන, ගහමරා ගන්න, මිනිමරා ගන්න මිනිස්සුනි මදක් නවතින්න. ඔබ හිතන්න, ඔබට අයිති කරගන්න හදන මේ ලෞකිකත්වයේ ඔබට මොකද්ද තිබෙන අයිතිය? නබිතුමාණන් වරක දේශනා කළා, කෙනෙකු මරණයටපත් වූ කල, මරණයටපත් වූ තැනැත්තා සමගින් කාරණා තුනක් ඔහුගේ අවසානයේ දක්වා ඔහු සමග ගමන් කරනවා. ඔහුගේ අවසන් කටයුතු අහවර වූ සැනින් කාරණා දෙකක් ඔහුව තනි කරමින් නැවත හැරියෙනවා. ඔහු සමග රැඳෙන්නේ එකම එක කාරණාවක් පමණයි. මොකද්ද ඒ ඔහුගෙන් වෙන් වෙලා එන කාරණා දෙක? එක, ඔහුගේ ඥාති හිතමිතුරන්, අනිත් එක ඔහුගේ වස්තුව. මේ කිසිවක් ඔහුව මිහිදන් කරපු තැන තනි රකින්නේ නෑ. හැම කෙනෙක්ම නැවත එනවා. ආදරණීය බිරිඳ වෙන්න පුළුවන්, දයාබර දෙමාපියන් වෙන්න පුළුවන්, කරුණාවන්ත සහෝදරවරුන් වෙන්න පුළුවන්. කවදාවත් Tamanගේ ඥාති සහෝදරයා සමගින්, Tamanගේ සැමියා සමගින්, Tamanගේ දුවදරුවන් සමගින් තනි රකින්නේ නැහැ. හැමෝම අඬාගෙන හරි නැවත එනවා. ඔහුට අදාළ වස්තුවක් එතන රැඳෙන්නේ නැහැ. මොන තරම් උසස් වාහනයක් වුණත්
නැවත ඔහුව අත්හැරලා එනවා. මේ නිමේෂයකින් සිද්ධ වෙච්ච සිදුවීමක්. ඔහු සමග රැඳෙන්නේ මොකද්ද? ඔහු කරපු කුසල් අකුසල් පමණයි. අන්න ඒ කුසලයි අකුසලයි හම්බ කරන්න කියන පණිවිඩය ලබා දෙන්නට තමා පන්සලයි පල්ලියයි කෝවිලයි මස්ජිදයයි උත්සාහ කරන්නේ.